මෙච්චර වෙලා ඉඳලා කැඳ බීලා ගෙවල් ගානෙන් ගිහලා ටික කාලර මෙතියන් එන ටික ටික දෙන්නේ කියලා ළමයි මාත්‍යයි ඕන හැමෝටම නිවෙස්යක් ඕන මම ජීවත් වෙන්න ඕන මම බේර ගන්න ඕන රජුට කියන්න ඕන අපේ ළමයි ඔක්කොම දෙවිල දෙන්න ඔක්කොම බේර ගන්න ඕන මගේ ජීවිත නැති වුණත් කමන්නේ අපේ ළමයි බලන්න බෑ කකුල නැතුවයි දැන් පාරේ මෙරිලා ඉන්නවා අපි දැකලා ජීවිත එපා වෙලා මගේ ජීවිත විතර බේරුණාට මම කියන්නේ මොගේ ජීවිතේම බේරන්න ඕන ළමයෙක් ඉන්න බෑ ගෙවල් ගානෙන් ඔක්කොම අල්ලනවා අපේ ළමයිව අන්තර්ජාතික ප්‍රජාව දැන්වත් අවබෝධ කරගත යුතු නියම යථාර්ථය මෙයයි. සාමාන්‍ය ජනතාව පීඩාවට පත් කරන්නේ ත්‍රස්තවාදීන්ද නොයසේ නම් යුද හමුදාවද යන්න දැන් ඉතාමත්ම පැහැදිලි වන කරුණක්. තුවාල ලැබූ වැසියන්ට මෙලෙස ප්‍රතිකාර කොට ගුවන් මගින් අනුරාධපුර මහරෝහල වෙත පිටත් කර යැවීමටත් යුද හමුදාව පියවර ගත්තා. මේ අතර වන්නි ක්‍රියාන්විත භූමියේ ජ්‍යෙෂ්ඨතම සේනා